හරි දැන් අපි දැන් බලන්න යන්නේ පරමාණුකාරයන් විචලනය සෙවීම. කියන්නේ මේක හැමදාම වගේ අහන MCQ ප්‍රශ්නයක්. අනිවාර්යෙන් ලකුණක් තියෙනවා. 100න් ලකුණක් සෙල්ලන්නේ නැහැ. ඉස්සෙල්ලාම දැන් මේක හොයනකොට හරිම සරලයි. ස්ටෙප් 3යි තියෙන්නේ. පළවෙනි ස්ටෙප් එක තමයි මේකේ ප්‍රෝටෝන ගණන. මේ ප්‍රෝටෝන ගණන අපි දැනගන්න ඕනේ. දෙවෙනි එක තමයි මේකේ දැන් අපිට පරමාණු මේ අයන හරි පරමාණු ටිකක් හරි දෙනවනේ අරයන් පිළිවෙල හොයන්න කියලා. අන්න ඒකේ අපි දැන් ඉලෙක්ට්‍රෝන ගණනක් දැනගන්න ඕනේ. දෙවෙනි පියවර විදිහට. ඒ වගේම තමයි තුන්වෙනි පියවර විදිහට ඒක අයිති ශක්ති මට්ටම දැනගන්න ඕනේ. දැන් හිතන්න ශක්ති මට්ටම සමානයි කියලා. දැන් ශක්ති මට්ටම සමාන වුණොත් කොහොමද අපි වෙන් කරගන්නේ? ශක්ති මට්ටම සමාන වුණොත් අපි වෙන් කරගන්නේ හිතන්න ශක්ති මට්ටම මේ තුන්වෙනි ශක්ති මට්ටමේම මේ සෝඩියම මැග්නීසියම තියෙනවා කියලා. එතකොට කොහොමද අපි අරය වැඩි එක තෝරගන්නේ? ඒකේ අපි පොඩි කපටි වැඩක් කරනවා. නිකන් ඒක හිතා ගන්න ශක්ති මට්ටම සමාන. මේ තුන්වෙනි ශක්ති මට්ටමේමයි සෝඩියම් මැග්නීසියම් ඉන්නේ. එතකොට මේ ප්‍රෝටෝන ගන්න මේ පරමාණු ක්‍රමාංක අඩු එකට අපි වැඩි අරයක් ලබා දෙනවා. ඒ කියන්නේ අපි සලකනවා මේ දැන් මෙයා 11 ඉන්නේ සෝඩියම් 11 මැග්නීසියම් 12යි. එතකොට 11 අඩුයිනේ. 11 ඉන්න එක අඩු. එතකොට ශක්ති මට්ටම සමාන වුණත් මේ පරමාණු ක්‍රමාංක අඩු එක නැත්තම් ප්‍රෝටෝන ගාන අඩු එක්කෙනාට අපි වැඩි අරයක් ලබා දෙනවා. ඒ වගේම අපි කවුරු හරි දැන් ප්‍රෝටෝන ගාන හොයන්න දන්නේ නැත්තම් හරිද? ප්‍රෝටෝන ගාන දැන් ඔයාලට එක්සෑම් එකේදී දෙනවා ආවර්තිතා වගුවක් කියලා. ඒ හින්දා මේක මතක තිබ්බත් එකයි නැතත් එකයි. මතක තිබ්බොත් ඉතින් ඒත් අවුලක් නැහැ. එයා ආවර්තිතා ඔයාලට දෙනවා එක්සෑම් එකේ. අන්න ඒ දෙන එක්සෑම් එකේ ආවර්තිතා වගුවෙන් ඔයාලා බලන්න ඕනේ ඔයාලට අරයා හොයන්න කියලා තියෙන එක කීවෙනියටද ඉන්නේ කියලා. ඒකෙන් තමයි මේ ප්‍රෝටෝන ගන්න කියන්නේ ආවර්තිතා වගුවේ ඒ පරමාණු කීයට තියෙන්නේ කියලා. කීවෙනියටද ඉන්නේ කියලා වගේ අදහසක් සරලව ගන්න. ප්‍රෝටෝන ගන්න පරමාණු ක්‍රමාංකයම තමයි. හරිද? පරමාණු. ඉතින් මේ ඒක තේරෙනවා කියලා හිතෙනවා ප්‍රෝටෝන ගන්න හොයාගන්න විදිය. අපි උදාහරණයක් කතා කරමු දැන් ඊළඟට. එතකොට ඔයාලට ගොඩක් හොඳට තේරෙයි. ඒ වගේම ඔයාලා දැනගන්න ඕන කාරණයක් තමයි කැටායන ගත්තම. කැටායන ගත්තම එයාලගේ දැන් මේ M පරමාණුව කියලා උදාහරණයක් හිතන්න පරමාණුවක් තියෙනවා M කියලා. අන්න ඒකට වඩා M+ කියන කැටායනට යනකොට ඊටත් වඩා M ධන 2 කියන කැටායනට යනකොට අරය අඩු වෙනවා. හරිද? ඒ කියන්නේ කැටායන කියන්නේ නිකන් කොල්ලොන්ගේ ආකර්ෂණය. සාමාන්‍ය කොල්ලොන්ගේ ආකර්ෂණය මේ ප්ලස් මට්ටමෙන් මේ කියන්නේ ධන ලකුණෙන් ඉදිරිපත් වෙනවා නම් පොඩ්ඩක් ආකර්ෂණය වැඩි කොල්ලොන්ගේ අරය අඩු වෙන එක පොඩ්ඩක් ඒ කියන්නේ කෙට්ටු කොල්ලොන්ටනේ සාමාන්‍ය මේ ආකර්ෂණය වැඩි වෙන්නේ. මේක නිකන් මේ ආරෝපණයක් කියන්නේ ආකර්ෂණය වගේ කියලා හිතන්නකො. අන්න ඒ ආකර්ෂණ කොල්ලොන්ගේ ආකර්ෂණය වැඩි වෙනකොට මේ ධනට වඩා මෙයාගේ ආකර්ෂණය වැඩි. නැත්නම් ආරෝපණය වැඩි. ආරෝපණය වැඩි වෙනකොට අරය අඩු වෙනවා. ඔන්න ওই කාරණාවත් ඔයාලා දැනගන්න ඕනේ. මේක හොයන්න යන්න කලින්. ඒ වගේම ඇනායන ගත්තම ඒකත් හිතන්නකෝ M කියලා. ඇනායන කිව්වම ඇනායන වල මේ M- M2- ඒ වගේ මෙහෙම ඇනායන ගත්තම ඇනායනවල ආරෝපණය වැඩි වෙන්න අරයත් වැඩි වෙනවා. මේ ඇනායන කෙල්ලෝ කියලා හිතන්න. කෙල්ලෝ කියලා හිතුවම එයාලගේ ආරෝපණය වැඩි වෙද්දි සාමාන්‍ය අර කෙල්ලෝ මහත් වෙන වැඩිනේ. එහෙම කියලා හරි හිතාගන්න. මට ඊට වඩා කියන්න බෑ.
උඹලට තේරෙන ඇති කියලා හිතෙනවා. කෙල්ලුන්ගේ ආරෝපණය වැඩි වෙද්දී අර අපි කියන්නේ අර ගුණේ හොඳයි අනම්මන එයා කතා කරන්න ඕනේ. අනායන ගත්තම ආරෝපණය වැඩි වෙනකොට අරය වැඩි වෙනවා කෙල්ලුන්ගේ. හරිද? ඒ වගේම කොල්ලොන්ගේ ආරෝපණය වැඩි වෙනකොට අරය අඩු වෙනවා. සරලවම හිතන්න කැටායනවල කැටායන අරය අඩු වෙනවා. ලොකු වෙන්න අඩු වෙනවා. අනායනවල ඒක අනිත් පැත්ත කියලා හිතාගන්නවා. ඒක ලොකු වෙන්න අරය වැඩි වෙනවා. හරිද? ඒක තේරුණා කියලා හිතෙනවා. හරි. දැන් මේ වගේ ප්‍රශ්නයක් තමයි අපිට විභාගෙදී හම්බෙන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රශ්නයක්. සරලම ප්‍රශ්නයක් හම්බෙන්නේ. දැන් මේක විසඳන විදිහ අපි බලමු. ඉස්සෙල්ලම දැන් උඹලට කටුකොල හම්බෙනවනේ විභාගෙදී. අන්න එතකොට ඒ කටුකොලය කරන් මේ දීලා හොයන්න තියෙන මේ කැටායන ඇනායනවල මේ පිළිවෙල ලියාගනි. මේ මැග්නීසියම් ධන 2, ෆොස්ෆරස් සල්ෆර් 2- පොටෑසියම් ප්ලස් නයිට්‍රජන් මයිනස්. දැන් අපි ස්ටෙප් ටික බලන්න ඕනේ. ස්ටෙප් තමයි ඉස්සෙල්ලාම අපි ප්‍රෝටෝන ගන්න ලියා ගන්න ඕනේ. මේ වගේ මෙහෙම ප්‍රෝටෝන ගන්න ලියා ගන්න. මැග්නීසියම් මේ ආවර්තය උඹලට හම්බෙන ආවර්තය වගේ බලන්න ඕනේ. මැග්නීසියම් කීයටද ඉන්නේ? මේ තියෙන 12ට ඉන්නේ කියලා. හරිද? මේ හරියටම මේ හරි සරලවම හිතන එකට මේ කෙමිස්ට්‍රි බර වචන නොදා තමයි මේ කියලා දෙන්නේ. හරිද? කොහොම හරි වැඩේ නෙවෙන්න ඕනේ. බර වචන ඉගෙන ගත්ත කියලා ලකුණු හම්බෙන්නේ නැහනේ. ඒ හින්දා හරි. දැන් මේ ප්‍රෝටෝන ගන්න තමයි හොයන්න යන්නේ. ඒක හරි සරලයි. ආවර්තය වගෙන් කී වෙනියටද ඉන්නේ කියලා බලන්න. හරිද? මැග්නීසියම් ඉන්නේ 12 වෙනියට. හරිද? ඒ වගේම ෆොස්ෆරස් බලනවා කීයටද ඉන්නේ කියලා. 15ට ඉන්නේ. ඒ වගේම සල්ෆර් බලන්න. මේ ආරෝපණ ගැන මොකුත් හිතන්න එපා. ප්‍රෝටෝන ගැන දානකොට සල්ෆර් ඉන්නේ කීයටද බලන්න. සල්ෆර් ඉන්නේ 16ට. ඒ වගේම පොටෑසියම් ඉන්නේ 19ට තමයි ආවර්තය වගේ පිළිවෙල ගත්තා. ඒ වගේම නයිට්‍රජන් ඉන්නේ 7 වෙනියට. එතකොට මේ එක්කෙනෙක් මේ ආවර්තය වගේ මේ ශක්ති මට්ටම් ගැන අවබෝධය. ශක්ති මට්ටම් කියන්නේ මේ ආවර්ත ගැන තමයි. මේ පළවෙනි ආවර්තය කියන්නේ පළවෙනි ශක්ති මට්ටම. දෙවෙනි ආවර්තයේ ඉන්න පොලිමේ ඉන්න අයට තමයි දෙවෙනි ශක්ති මට්ටමේ ඉන්න අය කියන්නේ. හරි සරලයි. හරිද? දැන් ඊළඟට තමයි ඉලෙක්ට්‍රෝන ගන්න බලන්න යන්නේ. ඉලෙක්ට්‍රෝන ගන්න බලද්දී තමයි අපි මේ වගේ ආරෝපණය බලන්නේ. එතකොට මැග්නීසියම් 2+ ඉන්න. එතකොට මේ 2+ කියන එකේ අදහස් තමයි ඉලෙක්ට්‍රෝන දෙකක් ගැලවිලා ගිහින් කියන එක. හරිද? ධන වලින් අදහස් වෙන්නේ ඉලෙක්ට්‍රෝන ගැලවිලා ගිහින්. එහෙනම් මේකෙන් දෙකක් ගැලවිලා ගියා කියන්නේ ඉලෙක්ට්‍රෝන ගන්න 10යි. ඒවා මං හිතනවා තේරෙනවා ඇති කියලා. ඒවා නම් මහා ප්‍රාථමික මේ කරුණු ටික. හැබැයි ඒවා නොදන්නවා වුණත් කමන්නේ. දැන් හරි ඉගෙන ගන්න. හරිද? ඒතකොට ෆොස්ෆරස් වල ආරෝපණයක් නැහැ. ඒතකොට ෆොස්ෆරස් වල ආරෝපණයක් නැහැ කියන්නේ ඒ විදිහටම ලියා ගන්න. ඒ වගේම තමයි සල්ෆර්. දෙකක් මයිනස් තියෙනවා. ඍණ දෙකක්නේ. ඒතකොට ඍණ දෙකක් කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් මූ ලබාගෙන. හරිද? එතකොට මේක 18ක් කරනවා. දෙකක් කරන් 18ක් කරනවා. 16ට දෙකක් එකතු කරනවා. මේ පොටෑසියම් මේ ධන ලකුණෙන් කියන්නේ දෙකක් නෙමෙයි. එක ඉලෙක්ට්‍රෝනයක් ගැලවිලා කියන එක. එතකොට එක ඉලෙක්ට්‍රෝනයක් ගැලවිලා නම් මේක 18 වෙනවා. 19න් එකක් ගියාම 18. නයිට්‍රජන් වල 3ක් මයිනස් තියෙනවා. එතකොට ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 3ක් මූ ලබාගෙන. ඒ කියන්නේ 4 3ක් එකතු කරාම 10ක් වෙනවා. හරි. දැන් අපි ඊළඟට තමයි යන්නේ ශක්ති මට්ටම බලන්න. මෙයා ඉන්නේ කීවෙනි ශක්ති මට්ටමේද? ශක්ති මට්ටම කීයද කියලා බලන්න. හරිද? හරි. ඒ ශක්ති මට්ටම බලනකොට අපි මේ අගේ දිහා නෙමෙයි බලන්නේ. මේ ඉලෙක්ට්‍රෝන ගන්න ඉන්න අගේ දිහා තමයි. ශක්ති මට්ටම 10යි. හරි. මේ ආවර්තිත වගුව බලනවා. 10 ඉන්නේ නියොන්. හරිද? නියොන්ද අදාළ නැහැ හිතන්න එපා. 10 තියෙන්නේ දෙවෙනි ශක්ති මට්ටමේනේ. මේ 10 ඉන්නේ දෙවෙනි ශක්ති මට්ටමේ.
එහෙනම් අපි ඒක ලකුණු කරගන්න මෙහෙම කවච වගේ දෙකක් දාලා ශක්ති මට්ටම් දෙකක් වගේ ලාවට ඇදගන්න කැමති විදිහට ඇදගන්න. ඉරි දෙකක් හරි ගහන්න. ඒ කියන්නේ මේ ශක්ති මට්ටම් දෙවෙනි ශක්ති මට්ටමේ ඉන්නවා කියලා හිතා ගන්න. ඊට පස්සේ මේ 15 වෙන්නේ කීයද බලමු. 15 තියෙන පොස්පරස් ද අදාළ නැහැ. 15 තියෙන අංකේ බලන්න. 15 ඉන්නේ 3 වෙනි ශක්ති මට්ටමට අදාළව. එහෙනම් අපි ඉරි කෑලි 3ක් ගහ ගන්නවා. හරිද? හරි සරලයි. ඒ වගේම 18 ඒත් ආවර්ත වගුව. දැන් ආවර්ත වගුව මං කිව්වා උඹලට එක්සෑම් එකේදී දෙනවා. ඒ හින්දා කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. මතක තියාගෙන යන්න ඕනේ. ආවර්ත වගුවෙන් බලලා මේක කරගත්ත හැකි. එතකොට 18 ඉන්නේ. එතකොට 18 ඉන්නවා. ඒකත් අයිති 3 වෙනි ශක්ති මට්ටමට. එහෙනම් ඒකත් 3ක් ගහ ගන්න. ඊට පස්සේ මේකෙත් 18 බලන්න. පොටෑසියම් වල ඉලෙක්ට්‍රෝන ගන්න 18. අන්න ඉලෙක්ට්‍රෝන ගන්නට අදාළව තමයි ශක්ති මට්ටම බලන්නේ. කොයිම වෙලේවත් මතක තියාගන්න එපා. අමතක කරන්නත් එපා. ප්‍රෝටෝන ගන්න දිහා බලලා නෙමෙයි ශක්ති මට්ටම් නිර්ණය කරන්නේ. එහෙනම් අපි 18 බලමු. 18 ඉන්නේ අය බලන්න දෙයක් නැහැ. කොහොමද 3 වෙනි ශක්ති මට්ටම. ඒ වගේම 10. 10 ඉන්නේ දෙවෙනි ශක්ති මට්ටමේ. එහෙනම් ඉරි කැලි දෙක. හරිද? දැන් එහෙනම් අපි මේ ශක්ති මට්ටම් අඩුම සංඛ්‍යාව බෙදා ගන්න. වෙන් කරගන්න පුළුවන්. හරි. හිතන්නකෝ දෙවෙනි ශක්ති මට්ටමේ දෙන්නටනේ අඩුම අරයක් තියෙන. ඇයි මෙයාලගේ අරය වැඩි 3. ශක්ති මට්ටම් 3ක් තියෙන. එහෙනම් මේ මැග්නීසියම් 2+ සහ නයිට්‍රජන් ඇයි ඒ දෙන්නටම තියෙන්නේ දෙවෙනි ශක්ති මට්ටමේ තමයි ඉන්නේ. එහෙනම් එයාලගේ අරය අඩුයි. හරිද? එයාලගේ අරය අඩුයි. එහෙනම් එයා ඒ දෙන්න වෙන් කරලා ලියා ගන්න. ඒ වගේම මේ 3 දෙනා එකම ශක්ති මට්ටමේ ඉන්නේ. එහෙනම් ඒ 3 දෙනා වෙනම ලියා ගන්න. හරිද? මේක පුරුදු වුණාම මෙහෙම ලියලා නටන්න ඕනේ නැහැ. හරිද? උඹලට පැහැදිලි කරන්න ඕන හින්දානේ මම මේම කරන්නේ. හරිද? එතකොට දැන් මේ දෙන්න එකම දෙවෙනි ශක්ති මට්ටමේ මේ 3 දෙනා 3 වෙනි ශක්ති මට්ටමේ. එතකොට මේ දෙක කොහොමද වෙන් කරගන්නේ? මේ 3 දෙනා කොහොමද වෙන් කරගන්නේ? ඒක තමයි මම කලින් කිව්වා ශක්ති මට්ටම් සමාන. දැන් මේ ශක්ති මට්ටම් සමාන නම් ඒ දෙන්නගේ අඩුම ප්‍රෝටෝන ගානක් තියෙන එක්කෙනාට වැඩිම අරයක් දෙනවා. හරිද? ඒක මතක තියාගන්න. ඒක පැහැදිලි කරන්න ගියොත් වෙලා යනවා. ඒක පැහැදිලි කරලා ඕනෙත් නෑ MCQ එකට. හරිද? ඒ හින්දා ඔයාලා හිතාගන්න එකම ශක්ති මට්ටමේ නම් මේ දෙන්න ඉන්නේ. ඒ දෙන්න වෙන් කරගන්න පුළුවන් වෙන්නේ අඩුම ප්‍රෝටෝන ගාන තියෙන එකාට වැඩිම අරයක් ලබා දෙන්න. ඒ කියන්නේ දැන් මැග්නීසියම් නයිට්‍රජන් එකම ශක්ති මට්ටමේ ඉන්නේ. එතකොට මැග්නීසියම් වල ප්‍රෝටෝන ගන්න 12යි. හරිද? ඒ වගේම නයිට්‍රජන් වල ප්‍රෝටෝන ගාන 7යි. එතකොට අඩුම ප්‍රෝටෝන ගානක් ඉන්නේ දෙන්නගේ නයිට්‍රජන් වලනේ. අන්න එයාට එහෙනම් වැඩිම අරයක් දෙනවා. ඒ කියන්නේ මැග්නීසියම් 2- වලට වඩා නයිට්‍රජන් වල අරය වැඩි. හරිද? එතකොට ඒක අපි දැන් ඉවරයි. එතකොට දැන් අපිට තියෙන්නේ මේ 3 දෙනාගෙන් කොහමද වැඩිම අරය තියෙන කාටද අඩුම අරය තියෙන කාටද කියලා වෙන් කරගන්නනේ. එතකොට ඒකත් ඒ විදිහම. දැන් මේ 3 දෙනාත් ඉන්නේ 3 වෙනි ශක්ති මට්ටමේ. ඒ කියන්නේ එකම ශක්ති මට්ටමේ තමයි ඉන්නේ. එතකොට ඒකෙත් බලන්නේ අඩුම ප්‍රෝටෝන. දැන් මේ 3 දෙනාගෙන් අඩුම ප්‍රෝටෝන ගානක් තියෙන්නේ පොස්පරස්. එහෙනම් ඒ පොස්පරස්ට තමයි වැඩිම අරයක් තියෙන්න ඕනේ. ඊට පස්සේ සල්ප හරි පොටෑසියම් වලින් හරි ඊළඟට තියෙන්නේ අඩුම ප්‍රෝටෝන ගානක් සල්ප වලට. එහෙනම් ඊළඟට වැඩිම අරයක් දෙන්න ඕනේ සල්පට. ඒ වගේම ඉතින් ඊළඟ එක තමයි පොටෑසියම්.
හරිද? එතකොට මෙන්න මෙහෙම තමයි අවසානයේ අපිට මේ අරයන් විචලනය ලබා දෙන්නේ. එතකොට මේ දෙක මේ සංසන්දනය කරන්න එපා. දැන් පොටෑසියම් නයිට්‍රජන් බලනවා. උඹලා බලනවා පොටෑසියම් 15යි නයිට්‍රජන් 12යි. එතකොට නයිට්‍රජන් 7යි කියලා. හරිද? නයිට්‍රජන් 7ක් වුණාට 7යි එහෙනම් නයිට්‍රජන් වලට තමයි වැඩි මාරයක් දෙන්න ඕනේ. ඒ ප්‍රෝටෝන ගන්න අඩු. එහෙම නෙමෙයි බං. එකම ශක්ති මට්ටමේ නෙමෙයිනේ ෆොස්ෆරස් නයිට්‍රජන් ඉන්නේ. ඒ හින්දා එහෙම සංසන්දනය කරන්න බෑ. හරිද? හරි. දැන් අපි තව එකක් පැහැදිලි වෙන්න තව එකක් බලමු. හරි, දැන් අපි ඊළඟ එකත් බලමු උදාහරණයක්. දැන් මේවත් පිළිවෙලට අපි ලියා ගන්නවා. ඇලුමිනියම් 3+ F- මැග්නීසියම් 2+ සෝඩියම් O2. ඉතින් අපි ඉස්සෙල්ලාම බලන්නේ ඒකෙත් ප්‍රෝටෝන ගණන. ඇලුමිනියම් ආවර්තවක කීයද ඉන්නේ බලන්න. 13 තමයි ඉන්නේ. එහෙනම් 13. එතකොට ප්‍රෝටෝන ගණන බලද්දි ආරෝපණය සලකන්නේ මතක තියාගන්න. එතකොට ෆ්ලූවරින් ඉන්නේ කීයද බලන්න. ආවර්තවක 9 තමයි ඉන්නේ. එහෙනම් 9. එතකොට මැග්නීසියම් කීයද ඉන්නේ 12. ඒ වගේම සෝඩියම් කීයද ඉන්නේ 11. ඒ වගේම ඔක්සිජන් කීයද ඉන්නේ 8. හරි සරලයි, ඉක්මනින් කරනවා. ඔයාලා තේරෙනවා ඇති කියලා හිතනවා. එතකොට ඊළඟට බලන්න ඕනේ ඉලෙක්ට්‍රෝන ගන්න. අපි ඉලෙක්ට්‍රෝන ගන්න බලන්නේ මේ ධන 3ක් තියෙන. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 3ක් පිට වෙලා. ඒ කියන්නේ ප්‍රෝටෝන ගානේ 3ක් අඩු කරලා තමයි දාන්නේ. 10 වෙනවා. එතකොට මේ ඉරිනම් එකකින් පෙන්වන්නේ ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන. එහෙනම් 10යි. 9ට එකක් එකතු කරලා 10යි. එතකොට මැග්නීසියම් දෙකක් පිට වෙලා. එහෙනම් 12න් දෙකක් ගියාම 10යි. සෝඩියම් ප්ලස් කියන්නේ එක ඉලෙක්ට්‍රෝනයක් පිට වෙලා. එහෙනම් 10යි. 11න් එකක් ගියාම 10යි. ඔක්සිජන් වලින් දෙකක් ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගෙන. එහෙනම් 8ට දෙකක් එකතු කරාම 10යි. ශක්ති මට්ටම් ගන්න බලන්න. ශක්ති මට්ටම තමයි 10 ඉන්නේ. ආවර්තය වගේ බලනවා. 3 වෙනි පේලිය නම් ඉන්නේ 3 වෙනි ශක්ති මට්ටමේ. දෙවෙනි ශක්ති මට්ටමේ නම් දෙවෙනි පේලිය නම් ඉන්නේ දෙවෙනි ශක්ති මට්ටමේ. එහෙනම් 10 ඉන්නේ මේ 10 ඉලක්කම තියෙන්නේ දෙවෙනි ශක්ති මට්ටමේ. එහෙනම් ඉරි කෑලි දෙකක් දානවා. එහෙනම් මේකෙත් 10. මේකෙත් 10. මේකෙත් 10. මේකෙත් 10. හරිද? එතකොට මේ හිතන්නකො හැමෝම ඉන්නේ ඉලෙක්ට්‍රෝන ගානට අනුව තමයි ශක්ති මට්ටම් දාගන්නේ. එතකොට හැම එකම ඉන්නේ දෙවෙනි ශක්ති මට්ටමේ. එතකොට දැන් බය වෙන්න එපා. එතකොට තමයි මරු මාතල් එක තියෙන්නේ. හරි. දෙවෙනි ශක්ති මට්ටමේ ඉන්නවා කියන්නේ ඉස්සෙල්ලාම බලන්න ඕනේ අඩුම ප්‍රෝටෝන ගාන ඉන්නේ කවුද? මේ ඔක්කොම ඉන්නේ දෙවෙනි ශක්ති මට්ටමේ. එහෙනම් අඩුම ප්‍රෝටෝන තියෙන්නේ 8නේ. මෙතන ඉන්නේ 8. හරිද? එතකොට ඔක්සිජන්ට තමයි වැඩිම අරයක් තියෙන්න ඕනේ. ඒ අඩුම ප්‍රෝටෝන ගානට ප්‍රෝටීන නෙමෙයි ප්‍රෝටෝන අඩුම ප්‍රෝටෝන ගානක් තියෙන එකට තමයි වැඩිම අරයක් ලබා දෙන්නේ අපි. එහෙම දෙන්නේ එකම ශක්ති මට්ටමක ඉන්න ඕනේ. මුන් ඔක්කොම ඉන්නේ එකම ශක්ති මට්ටමේ. දෙවෙනි ශක්ති මට්ටමේ ඉන්නේ. ඒ හින්දා තමයි. මීට වඩා තේරුම් කරන්න බෑ. උඹලට තේරෙනවා කියලා හිතනවා. අනිවාර්යෙන් තේරෙන්නත් ඕනේ. ඒ වගේම ඊළඟට ප්‍රෝටෝන අඩුම ගාන එක ඉන්නේ ෆ්ලෝරින්. එහෙනම් ෆ්ලෝරින් තමයි ඊළඟට තියෙන්නේ. ඊළඟට 13 12 11. 11 තමයි ඊළඟට කුඩාම එක. එතකොට ඊළඟට එන්නේ සෝඩියම් ප්ලස්. ඊට පස්සේ 12 මැග්නීසියම්. එහෙනම් වැඩිම ප්‍රෝටෝන ගණනක් ඉන්න එක තමයි අඩුම අරයක් තියෙන්නේ. ඉතින් හරි සරලයි. ඔච්චරයි කතාව තියෙන්නේ. මං හිතනවා තේරෙනවා ඇති කියලා. මේක බලලා
ඕනම MCQ පාස් පේපරයක් කරන්න පුළුවන්. අනිවාර්යෙන් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් ඊළඟට හම්බෙනකම් ලයික් කරලා තියාගන්න. උඹලා ලයික් එකක්වත් අඩුම දාගෙන ඵලයන්ලා හරියටම තේරුණා නම්. එච්චරයි වෙන්න ඕනේ. හරි.